මෙහෙම හිතන්නකෝ දැන් අපේ මේ තොල් තියෙන හරි දැන් මේ ඔන්න ඔය අතේ තියෙන ටික බලන්නකෝ හරියට ફોકસ කරන්න හරියට කො ඉන්දුනිල් ફોકસ රයිට් මේ තියෙන්නේ බලන්න සඳුන් මාමිගේ අත ඔය අත කී දෙනින් නම් අල්ලන්නේ නැද්ද හරි හරි මූට වෙච්ච නැති මීට වඩා හොඳයි වහ ටිකක් දුන්නා නම් අත හරි ආයෙත් කො කෑගල්ලේ පැත්තේ ඉන්නවා ඔව් දැන් හොයාගන්න බැරුද හිටියේ මේ ඒකයි හරි ළමයෙක්ට හිතෙන්න පුළුවන් නේ අලි හොඬක් කූඩැල්ල මම මාව ණයෙක් ගිල්ලක් කමක් නැහැ බය නැහැ මෙන්න මේකට බයයි බය නේ අප්පිරියයි මොන නගිනවා මෙහෙම උඩට ඊට පස්සේ හොයන්න බෑනේ හොයන්න බෑ මුන් පිපිරෙනවා බ්ලේ බීලා මෙහෙ මේ විතර බ්ලීඩින් හොයලා මෙහෙම තියෙනවා තියලා මේක අරගෙන ආයෙ හොයන ගෑනු කෙනෙක් මැරුණා ඇයි චූ කරන්න ඉඳගෙන අපිට ඒ chance එක තියෙනවා මොන දේ වුණත් ඒ ගැන සන්තෝෂයක් හිතේ තියෙනවා මාර වේදනාවක් බඩරි දෙන්න අරන් තන මම ගානේ මට තේරෙන්නේ නැති මේක තේරුණේම නැද්ද අප්පා ඉච්චරම ඒක මාර දෙයක් ඒක මේ ඊට පස්සේ ඉතින් ආයෙ සර්ජරි කරලා එන කේස් එකල නමුත් මැරුණා කියලා තමයි මට මතක හිලිලිගේ බෙල්ල ලිලේ අපලගේ ආච්චිට හාල් කරලා ලිලේ මෙහෙම එල්ල ඕන්නේ මොකුත් ඕන්නේ හරකට කියන්නේ මොකද්ද මේ චිට් එක ආපහු යවමු මේක එපු ළමයට යටින් නම ලියා ගන්න කියලා පුතාගේ නම ලියලා මට එවන්න ඕන ධර්මම් පන්තියේ කියවුණා මදුරුව කනවා කෑම කාපල්ලකෝ බලපන් එතකොට සර් මිනිස්සයාගේ පොඩි එකා පොඩි කාලේදී චූටි කාලේදී දන ගන්නවනේ එතකොට ඒ කාලේදී උරගේද්ද සීරපායියේද යකෝ දැන් සමහර යෝන්ගේ මහයකා බීලා දන ගන්නව නේද? ඒතර උරගේද්ද උ? දැන් අම්මට කැල්සියම් කොහෙන්ද? එහෙනම් කැල්සියම් ගන්න පුළුවන් ක්‍රමය හුණුගල් කනවා කියලා එහෙම කියන්නේ. කොරල් පර විතර කටුකක. කැල්සියම් අම්මට ගන්න පුළුවන් ක්‍රමයක් කියන්නේ. අම්මත් හාල් මැස්සෝ කනවා මේ ඉතින් තරුස දැන් වයිෆ් ඔන්න දැන් කිරි දෙන කාලේ එනවා උඹ දැන් ඒ අහිංසකීට එපා වෙනකන් හාල් මැස්සෝගෙන ඉඳිනවා මේ අහිංසක කෙල්ල මට ක්‍රමයක් කියන්න බලන්න කුණුත් එක විත දෙන්න මගේ පුතා පිළිගන්න පුළුවන් ක්‍රමයක් කියන්න මොකද්ද කියන්නේ කිරි දෙනවා කවුද ඒකට තව ගෑණියෙක් එපැයි දැන් කොල්ලෝ ඒකට තමයි මොනවා තියෙන්නේද අන්න ඒකයි අම්මලාට කිරි දැන් ඔය එල කිරි එහෙම දෙන්න කියන්නේ ඒකයි ඒ කාලේ ගෙවල් වල
පිටින් සල්ලි දෙන්නේ නැහනේ. ඒ කාලේ ගෙවල් වල ඒකයි ගෙදර ගෑනිට අමතරව වැස්සියෙක් ඇති කළේ. ඒ මම පශු වෛද්‍ය අමතක වුණාද නෑ නේද? මම දාන්න ඕන. ඒක දාන්න පරිස්සමෙන් දාන්න ඕන. වැස්සි පයින් පාරක් දෙන්න පුළුවන් ගැලවිලාම යන්න. ආච්චිට කියලා දුන්නාම ඉතින් ඇතුලේ එතකොට හොඳට බලන්න ඕන වස්සයි ඉන්නවද කියලා නෙමෙයි වස්සට තද වෙලා කිරිදොවද්දිත් එහෙමනේ කිරිදොවද්දිත් හැබැයි කිරිදොවද්දි නම් ඇත්තටම මේ පොඩක් පරිසම් වෙන්න ඕන ගහන්නේ මෙහෙම පණිට්ටුවත් එක්කම මේ ඒකෙත් වස්සයිම ඉන්නවද බලන්න ඕන ඇත්තටම වස්සයි ඉන්නවද බලන්න සමහර වස්සන්ට මල පයින්නවා මම දැක්ක නියම කාටුන් එකක් අම්මෝ ඒ කිරිදෝපු මිනිහා ඌ පණිට්ටුවක් එක්ක ඉන්නවා වස්ස ඌව අල්ලලා බිත්තියෙන් තියලා මෙහෙම ඌ දැන් පණිට්ටුවත් එක්ක අර කාටුන් ලස්සනට අඳිනවනේ ඌ මේ මල්ලලා වස්ස අහනවා අර වැස්සිගෙන් රත්ති මූද ඔයාගේ අතලින් ඇල්ලුවේ මූද වැස්සි ඉන්නවා නිකන් දාන්න ඉතින් ඒ වටේ ග්ලව් දෙන්න ඕන හයි වුණාම ගැලවෙන්න අවදානමක් නැද්ද? ඒ හින්දා ඒ කාලෙට මේ දුව යන ඒවා පැන යන ඒවා ඇවිදීමින සංවරෙන් අර මෙන්න මෙහෙම මේ වගේ ඔහොම යන්නේ මල් කෙල්ලෙක් මං කිය මේ තොල් තියෙන්නේ මේ තොල් මෙහෙම තියෙන්න ඕනේව නෙමෙයි. මෙහෙම තියෙන හින්දායි මේක මෙහෙම පොඩි ගතියක් තියෙන්නේ. නැත්තම් මේක තියෙන්න ඕන මෙහෙම. නෝ මේ මොයිමන් තමයි තියෙන්නේ. හොඳට බලන්න මේ හැම තියෙන්නේ මෙහිනේ. මෙහි. එතන මෙහෙම ට්‍රිප් එක තමයි මෙහෙම කපලා එතන මේ කැපුම් පාර තමයි මේ තියෙන්නේ. හරිද? කපලා අර නෙළුම් මලේ පෙති මෙහෙම මේව කරනවා වගේ මෙහෙම අරන් එතකොට ඒ තොල් ඇත්තටම සාමාන්‍ය පිට තියෙන තොල්ද නොපිට පෙරළූ තොල්ද නොපිට පෙරළපු එක මානව ලක්ෂණයක්. ඕක හොඳටම නොපිට පෙරලෙනවා සෙල්ෆි එහෙම ගද්දී සමහර අයගේ. ඔයාලා දැකලා තියෙනවද වානරයින්ගේ නොපිට පෙරලිලා නැහැ. උඟට ඉන්නේ මෙහෙම.